ඔයාගේ ජීවිතේ සාර්ථක කරගන්න මොටිවේෂන් අත්‍යවශ්‍යයිද? නැත්නම් ඩිසිප්ලින් එකක් ඇතුව දීර්ඝකාලීනව වැඩ කරනවද? බොහෝ දෙනෙක් සාර්ථකත්වය සඳහා මොටිවේෂන් එක අත්‍යවශ්‍යයි කියලා හිතනවා. නමුත් එය මොහොතක් පමණක් පවතින ෆීලින් එකක්. මිනිසෙකුට තම අනාගතය සාර්ථක කර ගැනීම සඳහා මොටිවේෂන් සහ ඩිසිප්ලින් මගින් ලොකු බලපෑමක් ලැබෙනවා. බොහෝ දෙනෙක් සාර්ථකත්වය සඳහා මොටිවේෂනල් ස්පීච්, බුක් සහ මොටිවේෂනල් වීඩියෝස් බැලීමෙන් මහත් බලපෑමක් ලැබෙනවා කියලා හිතනවා. ඒ වගේම ඒ මගින් කිසියම් කාලයකට ඔවුන්ට අධික ආවේගයකින් යුතුව කටයුතු කරන්නත් පුළුවන්. නමුත් එම ආවේගය සුළු කාලයකින් අඩු වී යනවා. මේකට ප්‍රධාන හේතුවක් තමයි ඩිසිප්ලින් එකක් නැතිකම. සාර්ථක මිනිසුන්ගේ ජීවිතය අවධානයෙන් විශ්ලේෂණය කළහොත් අපිට දැකගන්න පුළුවන් දෙයක් තමයි ඔවුන් වැඩි වශයෙන් මොටිවේෂන් එකක් මත නොව ඩිසිප්ලින් එකක් මතම ගත කරන බව දැකගන්න පුළුවන්. ඒ නිසා මොටිවේෂන් සහ ඩිසිප්ලින් යන දෙක මිනිස් ජීවිතයට බලපාන ආකාරය සහ ඒවා අතර පවතින විශේෂ වෙනස පැහැදිලි අවබෝධයක් ලබා ගැනීම අත්‍යවශ්‍යයි. හරි, අපි දැන් කතා කරමු මොටිවේෂන් එකක් කියන්නේ මොකක්ද කියලා. මොටිවේෂන් එකක් කියන්නේ කුමන හේතුවක් හෝ මතයක් මත පදනම්ව ක්‍රියාවලියක් ආරම්භ කිරීමට ඇති මනසෙහි උපදවන බලවේගයක්. එය එක් පුද්ගලයෙකුගේ ජීවිතයට විවිධාකාරවලින් බලපානවා. මොටිවේෂන් සඳහා හේතු දෙකක් අනාවරණය කරන්න පුළුවන්. පළවෙනි හේතුව විදිහට අභ්‍යන්තර ආවේගය පෙන්වන්න පුළුවන්. මෙය පුද්ගලයාගේ මනෝවිද්‍යාත්මක ගැඹුරේ සිට උපදන ආවේගයක්. මෙහිදී පුද්ගලයා පිටතින් උනන්දුවක් නොලැබුවත් තමන්ගේම ආසාවක් සහ කැමැත්තක් මත ක්‍රියා කරනවා. උදාහරණයක් විදිහට වාදනය කිරීමට අධික ආසාවෙන් නැති ගායකයෙකු උදෑසන සිට රාත්‍රිය තෙක් පුහුණු වෙන එක. ඒ වගේම විද්‍යාත්මකව නව සොයා ගැනීමක් සිදු කිරීමට කැමැත්තක් දක්වන විද්‍යාඥයෙකු ඒ සඳහා දීර්ඝ වශයෙන් උත්සාහ කිරීමක් පෙන්වා දෙන්න පුළුවන්. මොටිවේෂන් සඳහා බලපාන දෙවන හේතුව විදිහට බාහිර ආවේගය දක්වන්න පුළුවන්. මෙය පිටත සිට ඇති කරන ආවේගයක්. එනම් පුද්ගලයෙකු යම් ප්‍රශංසාවක්, ත්‍යාගයක් හෝ ගෞරවයක් ලබා ගැනීම සඳහා මතුවන ආවේගයක්. මේ සඳහා උදාහරණයක් විදිහට සමාගමක සේවකයෙකු වැඩි වැටුප් හෝ උසස් වීම සඳහා වැඩ කරන්න පුළුවන්. ඒ වගේම විභාගයකදී වැඩි ලකුණු ලබා ගැනීම සඳහා ශිෂ්‍යයෙකු අධිකව වෙහෙස මහන්සි වී පාඩම් කිරීම පෙන්වා දෙන්න පුළුවන්. ඒ නිසා මේ මගින් අපිට දැනගන්න පුළුවන් වන්නේ මොටිවේෂන් එකක් කියන්නේ හදිසියෙම ඇති වෙන දෙයක්. නමුත් එය තවදුරටත් පවත්වා ගැනීමට අපහසුයි. කෙටි කාලීනව එය බලපෑම් කරත් දිගු කාලීනව එය ක්‍රියාත්මක කිරීම සඳහා අනිවාර්යයෙන්ම ඩිසිප්ලින් එකක් තියෙන්න ඕන. දැන් අපි කතා කරමු ඩිසිප්ලින් එකක් කියන්නේ මොකක්ද කියලා. ඩිසිප්ලින් එකක් කියන්නේ යම් ඉලක්කයකට ළඟාවීම සඳහා ශීඝ්‍ර ආවේගයක් නොමැතිව ස්ථිර කාලයකින් පවත්වාගත හැකි ක්‍රමවේදයක් සහිතව ක්‍රියා කිරීමක්. එය පුද්ගලයෙකුට මොටිවේෂන් නොමැති වුවද ඉලක්කයක් කරා යා හැකි මාර්ගයක්. ඩිසිප්ලින් එකක් ඇතුව කටයුතු කිරීමේදී ප්‍රධාන විශේෂතා තුනක් හඳුනා ගන්න පුළුවන්. පළවෙනි විශේෂතාවය විදිහට අපිට දක්වන්න පුළුවන් දෙයක් තමයි කන්සිස්ටන්සි. මේ මගින් මොටිවේෂන් එකක් නොමැති වුවත් තමන් කරන ක්‍රියාවන් ඒක දිගින් දිගටම තමාගේ අරමුණ ඉටුවන තෙක් සිදු කරගෙන යාම. දෙවන විශේෂතාවය විදිහට සෙල්ෆ් කන්ට්‍රෝල් හෙවත් ස්වයං පාලනය පෙන්වා දෙන්න පුළුවන්. මෙහිදී කොපමණ මහන්සියක් ගැනුණත් සමාජයෙන් මොනවගේ ප්‍රතිචාරයක් එල්ල වුණත් ඒ කිසිම දෙයක් ගණන් ගන්න නැතුව තමන්ගේ ක්‍රියාවන් අරමුණ තෙක් ඉදිරියටම කරගෙන යනවා. තුන්වන විශේෂතාවය විදිහට දිගුකාලීන දැක්මක් වෙනුවෙන් කටයුතු කිරීම පෙන්වා දෙන්න පුළුවන්. මෙහිදී කෙටිකාලීන ප්‍රතිලාභ ගැන සිතන්නේ නැතුව දිගුකාලීන වටිනාකම් මත පදනම්ව තම කාර්යයන් නොනවත්වා දිගින් දිගටම කරගෙන යනවා. ඩිසිප්ලින් එකක් ඇති මිනිසෙකුට මොටිවේෂන් එකක් ඇත්තටම අවශ්‍ය වෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට හැමදාම උදෑසන 4ට නැගිටින කෙනෙක් මොටිවේෂන් එකක් නොමැති වුවත් ඔහු ඒ දිගින් දිගටම කරනවා. මොකද එය ඔහුගේ ඩිසිප්ලින් එක මත රඳා පවතින නිසා. මොටිවේෂන් සහ ඩිසිප්ලින් යන දෙකම මිනිස් ජීවිතයට වැදගත් වුවත් දිගු කාලීන සාර්ථකත්වය ලබා ගැනීමට
ඩිසිප්ලින් බෙහෙවින් වැදගත් වෙනවා. මෝටිවේෂන් එකක් කියන්නේ ආරම්භයක්. එමගින් පුද්ගලයෙකු සඳහා ඉදිරියට යාමට හැකියාව දිය හැකි. නමුත් එය නොපවතින නිසා දිනපතා යම් දෙයක් කරගෙන යනවා නම් ඒ සඳහා ඩිසිප්ලින් එකක් අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා. සාර්ථක මිනිසුන් බොහෝ විට මෝටිවේෂන් මත නෙවෙයි ඩිසිප්ලින් මත ගොඩනැගිලා තියෙන්නේ. ඒ නිසා අපිට යම්කිසි සාර්ථකත්වයක් ලබා ගැනීමට අවශ්‍යයි නම් මෝටිවේෂන් එකක් මත රඳා නොසිට ඩිසිප්ලින් එකක් සහිතව කටයුතු කරන්න ඕන. ඔයාගෙන් අහන්න දැන් ප්‍රශ්නයක් තියෙනවා. ඔයා අදීනම් බලාපොරොත්තු වෙන්නේ මෝටිවේෂන් එක රිසර්ච් කරලා ඒක මේන්ටේන් කරගෙන යන්නද නැත්නම් ඩිසිප්ලින් එකක් ඇතුව එකකට එකක් බිල්ඩ් කරගෙන යන්නද?